අද මම ඔයගොල්ලන්ට ඇත්තරම මම අවුරුදු ගාණක් තිස්සේ හොය ඉඳලා දැන් මීට අවුරුද්දකට එකහමාරකට විතර කලින් මට හම්බුණ නියම ප්‍රොඩක්ට් එකක් තමයි ඕගොල්ලෝ මේ වගාව කරනකොට නැත්නම් ගෙවතු වගාව වගේ විශේෂයෙන් කරනකොට මෙන්න මේ ස්ප්‍රේ බෝතලේ. මොකද මොන්න තරම් ස්ප්‍රේ බෝතල් ගත්තත් සතියයි දෙකයි අඩු ගන්නට තමයි. හැබැයි වැඩ කරන්න නැතුව යනවා. නියම භාණ්ඩයක් මේක. අවුරුද්දක් ගැරන්ටි. සම්පූර්ණ රිපෙයාර් බාර ගන්නවා. මේක ඒජන්ට් එක අපි කරන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ සුපිරි මේ ස්ප්‍රේ බෝතලේ අපෙන් ගන්න. මම මේ කෑලි ගලවලත් පෙන්නන්නම්. මම දැන් ඒ ගමනම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ වගේ මේ ගහකට අපි කෘමිනාශක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පොහොර වෙන්න පුළුවන්. නැත්නම් කොහොඹ තෙල් මිශ්‍රණය වෙන්න පුළුවන්. කොහොමද ස්ප්‍රේ කරන්නේ කියලා. හරි? අපි ගහකට ගහනකොට විශේෂයෙන්ම යටපැත්තට එක්ක ගහන්න ඕන මේ. කොළයක හොඳට මේ ගහටම විශේෂයෙන් කෘමිනාශක ගහනවා නම් ගහේ මුලට ඒ මිශ්‍රණයට ඒ ඔක්කොටම ගහන්න ඕන අපි හොඳට අර මේක මේ ස්ප්‍රේ වෙන. ඒ කියන්නේ මේ මොනවද මේ වාෂ්ප වගේ වෙන ගානක තමයි හොඳ. දැන් අපේ අතුරු මේකට වැඩි වෙලා බේරුණා. නමුත් ඕක තමයි ඕකේ කරන්නේ. අපි දැන් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියන්නේ මෙන්න මේ බෝතලේ මේ සුපිරි එක මේ බෝතලයක් මේක අවුරුද්දක් වොරන්ටි. ඔයාට පෙන්නන්නම් අපි මේකේ ඇතුලේ තියෙන තත්ත්වය මොකක්ද කියලා අන්බොක්සිං වීඩියෝ කැල්ලත් එක්ක. අපි බලමු මේක අන්බොක්ස් කරලා මොකක්ද තියෙන්නේ කියලා. මොකද මේක මම මාර විදිහට සැටිස්ෆයිඩ් වුණ මැෂින් එකක්. ඒකට පස්සේ තමයි අපි මේකට ලොකු ගාණක් වීදම් කරලා මේක ගත්ත ඒජන්ට් එක. දැන් මෙහෙම තියෙනවා. මේක ඇතුලේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වොරන්ටි කාඩ් එක තියෙනවා. මේ වොරන්ටි කාඩ් එක ඔයගොල්ලෝ මතක ඇතුව ගෙන්න ගන්න. කොහොමත් අපි ඔයගොල්ලන්ට කුරිය කරන්න පුළුවන් මේක. ඔයගොල්ලෝ ලංකාවේ කොහේ හිටියත් පොඩි ගානකට කුරිය කරන්න පුළුවන්. විස්තර මිල ගණන් ඔක්කොම වීඩියෝ එක යටින් දාන්න. නැත්නම් ප්‍රයිස් වෙනස් වුණොත් එහෙම ප්‍රයිස් වීඩියෝ එක වෙනස් කරන්න බෑනේ. ඒක නිසා වොරන්ටි කාඩ් එක තියෙනවා. මේ මැෂින් එක තියෙනවා. ලීටර් 2ක් කැපැසිටි එකක් තියෙන ස්ප්‍රේ මැෂින් එකක් තමයි මේක. මේක වැඩ කරන්නේ සම්පූර්ණ මැනුවල්. එහෙම ඔයගොල්ලෝ සාමාන්‍ය විදියට මේකේ විශේෂත්වය තමයි හයිම ක්වොලිටි හොඳට වැඩ කරනවා. හොඳට ස්ප්‍රේ වෙනවා. අවුරුද්දක් වොරන්ටි එක. ඉතින් මෙතන තමයි ප්‍රෙෂර් රිලීස් වැල් එක තියෙන්නේ. අපි හවසට වැඩ ඒ කියන්නේ ස්ප්‍රේ කරලා ඉවර වෙලා අපි දවල් අර ගහකට ස්ප්‍රේ කරලා පෙන්නුවට අනිවාර්යයෙන්ම අපි ස්ප්‍රේ කරන්න ඕන උදේ වරුවක හෝ හවස තමයි අපි සාමාන්‍යයෙන් ස්ප්‍රේ කරන්නේ. එහෙම නැතුව මේ දවල් ගිනිමත් දහනේ මේ ස්ප්‍රේ කරන්නේ නැහැ ගස් වලට නිකන් වාෂ්පලා යනවා විතරනේ. රයිට්. එහෙම කරලා ඉවර වුණාම ඕගොල්ලෝ මේක ආපහු තියනකොට ප්‍රෙෂර් රිලීස් වැල් එකෙන් ඔහොම ප්‍රෙෂර් එක රිලීස් කරලා තියන්න ඕන. අපි නිකන් ඇරලා බලමු මේකේ. ඇරලා බැලුවම ඔයගොල්ලන්ට මේ වගේ තමයි මේක ඇතුළේ තියෙන්නේ. මෙතන මේකෙන් තමයි මේ වතුර අදින්නේ. මෙතන පොඩි ෆිල්ටර් එකක් තියෙනවා. ඒක ගොඩාක් වාසියක්. මොකද කුණු රොඩු අදින්නේ නැහැ. ඒ ඔක්කොම බලලා තමයි මම මේවා ගෙන්නුවේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ඉස්සරහා නොසල් එක. මේ ඔක්කොම ක්ලීනින් විදිය ක්ලීන් කරන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම කෑල්ලෙන් කෑල්ල ගලවලා ක්ලීන් කරන්න පුළුවන්. ඊළඟට මේකේ සාමාන්‍යයෙන් තව අමතර කෑල්ලක් තියෙනවා වොෂර් එකක්. මේ කප් එක උඩ ඇරියම මේක ඇතුළේ වොෂර් එකක් තියෙනවා. මේක නැති කරගන්න එපා. මේක මෙතනින් ගානට දාලා වහලා තියන්න පුළුවන්. ඒක එන්නේ මේකයි. සාමාන්‍යයෙන් ස්ප්‍රේ මැෂින් එකක ගෙවෙන්න තියෙන කෑල්ල තමයි මෙන්න මේ තියෙන්නේ. මේ ඇතුළතින් පේන කළු පාට වොෂර් එක. මේ කළු පාට වොෂර් එක තමයි සාමාන්‍යයෙන් ගෙවෙන්නේ. එතකොට අපි කරන්නේ මේක මෙහෙම ගලවුවා. ඔයාලට දැක්කනේ ගලවනවා. මේක අයින් කරලා මේ වොෂර් එක ගෙවිලා නම් ප්‍රෙෂර් වෙන්නේ නැත්තම් අර මේ තියෙන එක්ස්ට්‍රා මේක ඇතුලේ තියෙන එක්ස්ට්‍රා වොෂර් එක මෙතනට දාගන්න හරි සරල කතාවක්. මොකද මේක මූවින් පාර්ට් එකක් තියෙන එක විතරයි එහාට මෙහාට වෙන ගෙවෙන්න පුළුවන් කෑල්ල ඒක විතරයි. ඉතින් හරි සරල යන්ත්‍රයක් මේක. ඉතින් ඒ වුණාට හයි ක්වොලිටි ඔයගලන්ට ගෙන්න ගන්න පුළුවන්. පල්ලෙහායින් ලින්ක් ඔක්කොම දාන්නම්, නම්බර්ස් දාන්නම්, කතා කරලා මේක ගෙන්න ගන්න ඔයගොල්ලන්ගේ වැඩේට. මොකද අපි වගාවක් කරනකොට අත්‍යවශ්‍ය උපකරණ ටික ළඟ තියාගත්තොත් වැඩේ සාර්ථකව කරන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකකුත් යටින් දාගෙන බඩු ගෙන්න ගන්න. රයිට්.